හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් හිස පුරා මල් හලන වසන්තය ඇවිදින් රන්නු විල්ලක පාවේ රන්නු විල්ලක පාවේ චමත්කාර යෞවනයේ මුළු පරිසරයම රෝස පාට වෙන කාලේ ඔන්න ආයෙත් ඇවිල්ලා. සමහර ගස් යට හරියට රෝස පාට පළසක් එලලා වගේ. රෝසම රෝස පාටයි. හරීම ලස්සනයි. මන් දැන් මේ මොකක් ගැනද කියන්නේ? ඔව් ඔයා හිතුවා හරි. රොබරෝසියා මල්. රොබරෝසියා මල් නම් ස්වභාව ධර්මයේ තෑග්ගක්. වෙනනම් ඒක ගැන මට කියන්න දෙයක් නැහැ. මේ මල් පිපුණාම ලොකු කාලයක් තියෙන්නේ නැහැ. හැබැයි ඒ තියෙන ටික කාලේ අපි හැමෝටම ආදරණීයම කාලයක් දීලා තමයි එයා යන්නේ. මට මතක ඇති කාලෙක ඉඳලා මම මේ රොබරෝසියා මල් වලට හරීම කැමතියි. හැබැයි එතකොට මේ මලේ නම රොබරෝසියා කියන්න මම දන්නේ නැහැ. එතකොට මං ඒවට කිව්වේ අර රෝස පාට මල් අර පිපුණම ගහ වටේට අර ගොඩාක් මල් වැටිලා තියෙන අර ලස්සන රෝස පාට පුංචි මල කියලා තමයි මං ඒකට කිව්වේ. ඉස්සර මට මතකයි ඉස්කෝලේ යන කාලේ මං අක්කගෙනුත් අහනවා අර රෝස පාට මල් ඒව පිපෙන්නේ කොයි කාලෙටද? මොකද්ද ඒ මලේ නම කිය. ඉතින් මං ඒ කාලේ ඉඳලම හරීම ආසයි හුළඟට මේ මල් පෙති බිමට වැටෙනකොට ගහ යටට වෙලා ඔහේ මේ ගහ දිහා බලන් ඉන්න. ගිය අවුරුද්දෙත් මං රොබරෝසියා පිපෙනකන් මග බලාගෙන හිටියා. ඇත්තටම උනේ මොකද්ද දන්නවද? මට හොයාගන්න බැරි වුණා මේ මල් පිපෙන කාලේ මොකද්ද කියලා. මොකද මේ මල් පිපුණු ගමන්ම චුට්ට දවසකින් ආයි හැලිලා යනවා. එතකොට මල් ගස්වල මල් පිපිලා කියලා දැනගන්නකොට දැනගෙන අපි මල් ගහ බලන්න යද්දී ඒ මල් හැලිලා. ඉතින් ඒක නිසා ගිය අවුරුද්දෙත් මගේ රොබරෝසියා හීනයක්ම වුණා. හැබැයි මං මේ පාරේ ඒක වෙන්න දුන්නේ නැහැ. රොබරෝසියා මල් ලස්සනටම පිපෙන තැනට මං ඒ මල් හොයාගෙන ආවා. ඒ තමයි පේරාදෙණිය සරසවිය. මේ මං ලස්සන මල් ගොඩක් අතරේ අතරමං වෙලා ඉන්නේ පේරාදෙණිය සරසවියේ. මේ මල් ගහේ තියෙනවා බලන්නටත් වඩා මං ගොඩාක්ම ආසා හුළඟට මේ මල් හිම වගේ හැලෙද්දි. මං එතෙන්ට යනකොටත් වහින්න ලං වෙලා තිබුණ හින්දා යනකොටම ලොකු හුළඟක් එක්ක ඒ මල් සේරම හැලෙන්න පටන් ගත්තා. හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් හිස පුරා මල් හලන වසන්තය ඇවිදින් රන්නු විල්ලක පාවේ රන්නු විල්ලක පාවේ චමත්කාර යෞවනයේ හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්. ඔන්න හිමින් පොද වැටෙනවා. ලොකු ඇස්සක් එන්නයි යන්නේ. දැන් මෙතනින් යන්න වෙලාව හරි. ඒත් ඉතින් කොහොමද යන්නේ? මේ කහමල් ගහේ ලස්සන මං කලින් හිටපු රොබරෝසියා ගහ පහු කරගෙන චුට්ට දොරක් එනකොටමයි මේ ලස්සන කහමල් ගහ තියෙන්නේ. එතන හැම තිස්සෙම කට්ටිය පිරීලා හුළඟයි හිරි පොදයි මේ කහමලුයි එතන වෙනමම ලෝකයක්. ගොඩක් කට්ටිය මේ මල් අරගෙන ඒවා අමුණලා ඔළුවේ ඔටුන්නක් වගේ චූටි හදාගෙන දාගෙන හිටියා.
ඒත් ඉතින් ඒව කරන්න මට වෙලාවක් තිබුණේ නැහැ මොකද වැස්සක් ළඟම එන නිසා. මහනුවර කිව්වහම අමතක කරන්නම බැරි තැනක් තමයි නුවර වැවරවුම. මට ලොකු ආසාවක් තිබුණා වැවරවුමේ රොබරෝසියා මල් බලන්න. වැවරවුම විතරක් නෙමෙයි මහනුවර පුරාම තැන්තැන්වල හරි ලස්සනට රොබරෝසියා මල් හිනා වෙනවා. ලස්සන හවසක්, වැහිබර වටපිටාවක්, රෝස පාට මල් පෙති බිමට වට්ටන හුළඟක්, සීතල කාලගුණයක්. තවත් ඉතින් වෙන මොනවද? ඇත්තමයි මේ මල් පිපෙන කාලෙට නම් මහනුවර පුදුම තරම් ලස්සනයි. දාලා අපහු එන්න හිතෙන්නේවත් නැති තරමට ලස්සනයි. මම මහනුවර ආවේ වෙන කිසිම වැඩක් තිබිලා නෙමෙයි. රොබරෝසියා මල් බලන්නමයි. ලස්සනට රොබරෝසියා මල් පිපිලා තියෙනවා බලන්න මම ඕනෙම දුරක් යනවා. මේ රොබරෝසියා ගහ තියෙන්නේ නම් මහනුවර නෙවෙයි. බත්තරමුල්ල අපේ ගම ළඟින් ජපන් මිත්‍රත්ව පාර පටන් ගන්න හරියේ. දේ දුන්නේ පාට පාටින් ආදරේ බැඳු සංසාරේ වන්දනාවේ ප්‍රේමේ ලන්දු සන්ධ්‍යාවේ නිම්වලල්ලේ මායාවේ දැසදවේ කවුරුන්දු ඇනොයදු හැමගේ නේදු දේ දුන්නේ පාට පාටින් ආදරේ බැඳු සංසාරේ වන්දනාවේ ප්‍රේමේ ලන්දු සන්ධ්‍යාවේ නිම්වලල්ලේ මායාවේ දැසදවේ කවුරුන්දු ඇනොයදු හැමගේ නේදු මෙතෙන්ට ගොඩාක් මල් වැටිලා එකතු වෙන්නේ නැත්තේ නිතර මෙතන අතුගාලා පිරිසිදු කරන නිසා. එහෙම නැත්තම් මෙතන එක යායට රෝස පාට විතරමයි පේන්නේ. එක දවසක් අහම්බෙන් මං ඔතනින් යනකොට දැක්කා එයාලට එතන මොකක්ම හරි හේතුවක් හින්දා එදා අතු ගන්න බැරි වෙලා. එදා තමයි මම මෙතන ලස්සනටම දැකපු දවස. කොච්චර ලස්සනද කියතොත් මේ පාරෙන් වාහනවලින් පවා එහාට මෙහාට යන මිනිස්සු මෙතන දැකලා නතර කරලා ෆෝන් අරගෙන ඇවිල්ලා මෙතන ෆොටෝ ගන්නවා. මං හරි ආසාවෙන් බලන් හිටියා. ඒ තරමටම ලස්සනයි. මං එදා මේ පලාතම දැක්කේ හරියට හිම ගොඩක් වගේ. රෝස පාට හිම ගොඩක්. මේ මල් ගහත් එක්කම එහා පැත්තේ තියෙනවනේ වෝකින් පාත් එකක්. එදා ඒකෙ තිබ්බේ මල් විතරමයි. හරියට එදා නම් මන් දැක්කේ මාව පිළිගන්න රෝස පාට මල් පළසක් එතන එලලා වගේ. දැන් මිනිස්සුන්ගෙන් හැඟීම් දැනීම් අඩු වෙමින් යනවා. මිනිස්සුන්ට දැන් ගොඩක් දේවල් දැනෙන එක අඩුයි. ස්වභාව ධර්මයේ කෙරෙහි තියෙන සංවේදීතාවත් ගොඩක් දුරට අලුතෙන් එන අයගේ අඩු බවක් තමයි පේන්නේ. ඒ වුණාට මං මේ පාර රොබරෝසියා ගස් ළඟට ගියපු හැම වෙලාවකදීම මම දැක්ක මිනිස්සු හරි ආදරෙන් ඒවා විඳිනවා. විශේෂයෙන්ම මං ඒක දැක්කේ පේරාදෙණිය සරසවියේ. ඒක දැකලා මොකද්දෝ මන්ද අමුතු සතුටකින් මගේ හිත පෙරිලා ගියා. මොකද දන්නවද? ලෝකෙට ඕනේ රොබෝලා නෙමෙයි. ලෝකෙට ඕනේ හැඟීම් දැනීම් තියෙන මිනිස්සු. ආදරණීය මිනිස්සු. සංවේදී මිනිස්සු. ඉතින් මේ රොබරෝසියා චාරිකාව නිසා එහෙම සංවේදී ආදරණීය මිනිස්සු තාමත් ඉන්න බව මම දැනගත්තා. ඉතින් මම ගෙදර ආවේ කියා ගන්න බැරි සතුටකින්. तुम थे कि थे कोई उजली किरण
खुशियों की घटा छाई थी, तुम थे कि था कोई भूल खिला, तुम थे या मिला था मुझे नया जहां, दो पल रुका ख्वाबों का कारवां और फिर चल दिए तुम कहाँ हम कहाँ, दो पल की थी दो दिलों की दास्तां और फिर चल दिए तुम कहाँ हम कहाँ. මේ කැලණිය රජ මහා විහාරය. මේ ගහ තියෙන්නේ විහාරයට ඇතුල් වෙන හරියමයි. මේ අවට රොබරෝසියා ගස් දෙක තුනක්ම තියෙනවා. හැබැයි ගොඩක්ම ලස්සනටම මල් තියෙන්නේ මේ ගහේ. මට රොබරෝසියා මල් දැකපු ගමන්ම මතක් වෙන්නේ ජපානයේ සකුරා මල්. මම දන්න විදිහට නම් සකුරා මල් පිපෙන්නෙත් මේ කාලෙටම තමයි. ආදරණීය රොබරෝසියා, මම දන්න ඔයා ඉක්මනටම යන්න යනවා කියලා. තව වැඩි කලක් අපිත් එක්ක ඉන්නේ නෑ කියලාත් මම දන්නවා. ඒක මතක් වෙද්දි දුකයි. ඒත් කමක් නෑ. ගිහින් ඉක්මනටම ආයෙමත් එන්න. ආයිත් රෝස පාටින් ලෝකය හැඩ කරනකම් මං ආදරෙන් බලන් ඉන්නවා.